සියලු දෙනාටම ආයුෂ බොහේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 සැප්තැම්බර් මාසයේ 2 වෙනිදා සිකුරුගහතුමාගේ මාරුවීම සහ සැප්තැම්බර් මාසයට අදාළ පලාපල කතරත් මේ දෙකම එකට එකතු කරලා තමයි අපි අද කතා කරන්නේ මකර ලග්න හිමි ඔබට කොහොමද සුභාසුභ ඵල ලැබෙන්නේ කියලා. මේ සැප්තැම්බර් මාසයේ ගොඩාක් සුවඵල ලැබෙන කරුණු කාරණාවලුත් තියෙනවා. ටිකක් පරිස්සම් වෙන්න ඕන කරුණු කාරණාවලුත් තියෙනවා. මේ මාසේ කොහොමද ඔබ කළමනාකරණය කරගන්නේ? මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. අපි මුලින්ම බලමු සිකුරුගහතුමාගේ මාරුවීම. සිකුරුගහතුමා ඔබේ දහ ගන්නට කර්මස්ථානයට තමයි සිකුරුගහතුමා තැන්පත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙතන සිකුරුගහතුමා ස්වක්ෂ්ඨ බල වෙලා පංචමහා පුරුෂ යෝග වලින් එකක් වන මාළවී යෝගයත් හදා ගන්නවා. මකර ලග්නෙමේ ඔබට මේ සිකුරු කියලා කියන්නේ සාමාන්‍ය ගහයක් නෙවෙයි. ඒ කියන්නේ මකර ලග්නෙමේ ඔබගේ යෝගකාරක. සිකුරු කියන්නේ යෝගකාරකයා. මකර ලග්නෙමේ ඔබට රැකිරක්ෂා කටයුතු වර්ධනය වෙන කාල සීමාවක්. ඒ වගේම රැකියාවේ උසස් වීම ලැබෙන කාල සීමාවක්. රැකියාවක් අහිමිව හිටපු ඔබට රැකියාවල් ලැබෙන කාල සීමාවක්. ඒ ලැබෙන රැකියාවල් පවා හරි වෙනස්. ඒ කියන්නේ දැන් අපි හිතන පතන විදියට හැමදාම එකම විදිහේ දේවල් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නවා මම මෙන්න මේ වගේ රැකියාවකට තමයි යන්නේ කියලා. නමුත් ඒ වගේ රැකියාවල් අපිට ලැබෙන්නේ නැහැනේ අපි හිතන් හිටියට. මකර ලග්න හිමිය ඔබට ඔබ හිතාගෙන හිටපු රැකියාවල් ලැබෙන ඉඩකඩ බොහොමයක් වැඩි. අතට මුදලක් වෙන ක්‍රමවේද සකස් වෙනවා මේ කාල සීමාවේ. මම කියන්නේ මේ රැකියාවට අමතරව වෙනත් ක්‍රමවේද ඔබට ඕපන් වෙන්න පුළුවන්. අතේ මෙතේ වෙනදා වගේ නැතුව ටිකක් අතේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුළුවන්. අතේ සල්ලි ටිකක් ගැවසෙන කාල සීමාවක්. ඒවට මොනවා හරි පැත්තකින් ඒවා හැදෙන කාල සීමාවක් බාටපත් වෙන. මොකද සිකුරුගහතුමා 10 වෙනි කියලා කියන්නේ තාමත් ඔබට සුබ කාල සීමාවක් යනවා කියන එකයි. ඔබ දුම් බොන කෙනෙක්ද? ඔබට දුම් බීලා දැන් එපා වෙලාද? දුම් බීම ඔබ නතර කරගන්න කැමතිද? මෙන්න ඔබට අවස්ථාවක්. ඔබ ඔය ගන්නා විසඳුමට මගෙන් ඔබට විසඳුමක්. ඔබ දුම් බීම නතර කරගන්න ඔබ කැමති නම් මේ තිරය දිස්සන දුරකථන අංකයට මට WhatsApp මැසේජ් එකක් දාන්න. නැත්නම් කතා කරන්න. ඒ වගේම තමයි මේ කාල සීමාවේ මකර ලග්නෙමේ ටිකක් වැඩිපුර ආහාර පැත්තට නැඹුරු වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. වැඩිපුර රසයට ප්‍රිය කරන කාල සීමාවක්. රසයට කැම ටිකක් කන්න වෙනදට වඩා හිතන කාල සීමාවක්. වෙනදට වඩා ටිකක් අඳින්න පළදින්න හිතන කාල සීමාවක්. ලස්සන ඇඳුම් තෝරන කාල සීමාවක්. කැම බීම ඇඳුම් පැළඳුම් වලට ඉතාමත් ප්‍රිය කරන කාල සීමාවක් බවට පත් වෙන මකර ලග්නෙමේ ඔබ. ඒ වගේම තමයි ඒවා ඔබට ලැබෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ වගේ දේවල් ලබා ගන්නත් ඔබට වටපිටාව සකස් වෙලා තියෙනවා මකර ලග්නෙමේට. ඒ නිසා ඒ ගැන ඔබ අවධානයක් තියාගෙන ඉඳීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මකර ලග්නේ ඔබ මෙන්න මේ සම්බන්ධව ටිකක් සැලකිලිමත්ලා ඉඳීම ඉතාම වැදගත් වෙනවා. ඒ තමයි ඉඩම් නිවාස වාහන ආසිත ඔබ වැඩ කටයුතු කරන කෙනෙක් නම් ටිකක් සැලකිලිමත්ව වැඩ කටයුතු කරන්න. ඒ වගේම ඒ ආසිත ඔබට නීති ප්‍රශ්න තියෙනවා නම් ඒවත් ඔබ ටිකක් අවධානයෙන් වැඩ කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ කාල සීමාවේ ඒ ආසිත ඔබ නීති ප්‍රශ්න දාගන්න යන්නත් එපා. ඉඩම් ප්‍රශ්න, නිවාස ප්‍රශ්න, වාහන ප්‍රශ්න මොකක් හරි නීති ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා ටිකක් කල් දාගන්න මේ කාල සීමාවේ ඔබට ඒ වගේ දේවල් වලට තරම් සුවඵල ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මව් පාර්ශ්වයේ නෑදෑයොත් එක්ක වැඩි මත ගැටුම් වලට යන්න හදන්න එපා මේ කාල සීමාවේ. ඒ වගේම තමයි ඔබට මේ මාසයේ ඔබට ඒගොල්ලොත් එක්ක සුවද වැඩ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඒගොල්ලොත් එක්ක වැඩි ගැටුම් ඇති කරගන්න යන්න එපා. එහෙම වුණොත් ඔබත් එක්ක සතුරු වෙන්න ඉඩකඩ තියෙනවා. නැත්නම් ඔබත් එක්ක තරහ වෙන්න පුළුවන්. නැත්නම් අපරාධ නිකන් සතුරෙක් බවට පත් වෙනවා ඔබේ නෑදෑයෝ. ඒ නිසා මේ කාල සීමාවේ ඒ වගේ මත ගැටුම් වලට යන්න සුසු කාලයක් නොවේ ඔබේ මව්පසේ නෑදෑයොත් එක්ක. ඒ වගේම මකර ලග්නෙමේ ඔබ මේ කාල සීමාවේ තමන්ගේ ගෙදර දොර ගැන වැඩිපුර හිතලා ඒ වැඩ කටයුතු කරන කාල සීමාවක් තමන්ගේ ගෙවල් ටිකක් ඒ ගෙවල් පැත්ත හිතනවා ටිකක්. ගේ දොර ගැන හිතලා තමන්ගේ පවුල ගැන හිතලා වැඩ කටයුතු කරන කාල සීමාවක්. ඒ වගේම මකර ලග්නෙමේ ඔබ වෙනදාට වඩා ටිකක් සතුටක් දැනෙන කාල සීමාවක්. හිතට ටිකක් දැනෙන කාල සීමාවක්. තමන්ගේ ඉඩම දිහා බලලා, තමන්ගේ ගෙවල් දිහා බලලා, තමන්ගේ වාහනය දිහා බලලා ටිකක් වෙනදාට වඩා ටිකක් ඔබේ හිත ඔබේ ළඟට අරගෙන මට තියෙන දේවල් කියලා සතුරු වෙන්න ගන්නවා. තමන්ගේ තියෙන දේවල් ගැන සතුරු වෙනවා. හැම කෙනාටම මේක කරන්න බෑ. සමහර කාලවලදී තමන්ට තියෙන දේවල් දිහා බලන්නවත් වෙලාවක් නැහැ. මෙන්න මේ මාසේ මකර ලග්නෙමේ ඔබ තමන්ගේ ගාව තියෙන දේවල්, තමන්ට ලැබිලා තියෙන දේවල් දිහා බලලා සතුටක් වෙන්න ගන්නවා. ඒ සතුට බුද්ධි විඳින ගන්න කාල සීමාවක් බවට පත් වෙනවා මකර ලග්නෙමේ ඔබ. හැමදාම ප්‍රශ්න කිකී හිත ඉන්නේ නැතුව කවද්ද සාර්ථක වෙන්නේ, කවද්ද මට හොඳ වෙන්නේ කීකේ හිතන එක චුට්ටක් අතරමඟ නතර කරලා මේ ලැබිලා තියෙන දේවල් ගැන දිහා බලලා පොඩ්ඩක් සතුට වෙන්න ගන්න කාල සීමාවක් බවට පත් වෙනවා මකර ලග්නෙමේ ඔබ. ඇත්තටම ඔබට කරන්න පුළුවන් නම් ඒක හොඳයි. අපි හැමදාම අපිට ලබා ගන්න ඕන දේවල් පස්සෙම දුවනට වඩා ලේසියි ඔබට. තමන්ට ටික කාලයක් తాවකාලිකව තමන්ට තියෙන දේවල් ගැන චුට්ටක් හිතලා සතුට වෙන එක ගැන. මෙන්න මේ ආකාරයට තමයි මකර ලග්නෙමේට මේ මාසෙත් සුභ අසුභ ඵල දෝලන වෙලා යන්නේ. ඉතින් මකර ලග්නෙමියන්ට ගත්තොත් ඒ පොදුවේ ඊටම සුභ ඵල ලැබෙන මාසයක් බවට පත් වෙනවා මේ සැප්තැම්බර් මාසේ. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔබට ජයග්‍රහණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.